හලෝ කට්ටිය. ඉතින් වෙලාව ඔයාලට පෙන්නන්නම්. වෙලාව ඇවිල්ලා 23:54යි. කියන්නේ 11:54යි. ඉතින් මොකද්ද මේ යකෝ බස් නගින වෙලාව අපි කරන්නේ? ඉතින් මම යන්නේ මෙලඩි එකට. ඉතින් මගේ යාළුවෝ මේ දවස් ටිකේ සින්දුවක් හදනවා. ඉතින් ඒකට දැන් උඩ මම මෙලඩි එකක් හදලා දෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපි මෙලඩි දාමු. ඉතින් තාම මට කිසිම අයිඩියාවක් නැහැ මම මොන වගේ මෙලඩියක්ද දාන්න ඕන කියලා. ඉතින් ඌ බූට් සීන් එක තමයි ඌ බූට් එකක් කාලා ඉන්නේ දවස් ටිකේ. ඉතින් ඒකට ගැලපෙන්නත් හදන්න ඕනේ. ඉතින් මේ සෝන් එකට මම පොඩි ඩෙමෝ එකක් ගහලා දෙනවා දැන්. මොකද ඒක මම හදලා තියෙන්නේ ෆයිනල් එකට දානවද නැද්ද කියලා හිතලා නෙමෙයි. ඉතින් මේකේ මෙලඩි එක හරියට හදා ගන්න ඕන. මොකද මට ප්‍රී කෝරස් එකක් තාම මේකට සෙට් උන්නේ නැහැ හරියට. ඉතින් මේකේ වර්ස් එකයි කෝරස් එකයි ලොකු අවුලක් නැහැ. තුන්තරත් ඒක අහුවා එයාත් කැමති ඒකට. ඉතින් මේකේ ප්‍රී කෝරස් එකේ වගේම බ්‍රිජ් එක හදන්න තියෙනවා. ඒ දෙක තාම මම හිතලා නැහැ මොනවද කරන්න කියලා හිතුවා. ඒක මට අක්කත් එක්ක එකතුලා තමයි හදන්න වෙන්නේ. මොකද මට කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් මේ තියෙන්නේ ඩෙමෝ එක. ඉවර වෙන්නේ. හරිද? ඒක දෙකක් තියෙන කරා. ඔබට අරට ගිහලා කරේ. ඒක තමයි ඉවර වෙන්නේ. මේ කෝරස් එක. ඉතින් නෝනේ මේ කෝරස් ඊට පස්සේ කෝරස් කියන්නේ ඒ දෙය අරගෙන මේ හාමනේ එකක මම හිතන්නේ. එහෙම යන්නේ මට අර අතන මැද එකක් ෆිල් කරගන්න ඕනේ. මට දැන් මේ කෝරස් එක ෆිල් වෙන්නේ නැහැ. ට්‍රැක් එක ඊට මුකුත් කරලා නැහැ වැඩි විතර කලින්. මොන දන්න ඕනේ එක. හැබැයි දැන් සිම්පල් එකක් දාන්නත් පුළුවන්. මොකනේ උඩට ගිහිල්ලා පහළට නෑ. උඩට ගිහිල්ලා අපි එකපාරක් දැන් ඉක්මනට උඩට යන්න බලන්න. මට මතක නැහැ මොකද කිව්වේ. පොඩ අතරින් ඉඳන් දාලා චුට්ටක් මුලට ඒක සිට රිකෝඩ් කරගන්න. රිකෝඩ් ඔය දැන් ගේම රිකෝඩ් කරන්න. ඩක්ක
ඒක අල්ලතේ නේද? ඒ හොඳයි. දාගත්තද? ඔව් ඒක. ඊට පස්සේ තියෙන අත්‍රික තමයි. ඔතනින් එහාට හැබැයි අරක තරම් ඩ්‍රැග් වෙන්නේ නැතුව ටිකක් චුට්ටක් ලිරික්ස් යන එකක් දැම්මම හරි. ඉතින් ඒ විදිහට මම මෙලඩි එක ෆයිනලයිස් කරගත්තා පස්සේ මම මේක යව ලිරික්ස් ලියන්න. ඉතින් මේක ලිරික්ස් ටික ලියන්නවාම ඉස්සල්ලාම එව්වේ අපේ හංසි අධිකාරණංගට. ඉතින් එයාගේ පේජ් එකේ ලින්ක් එක තියෙනවා පහළ. එයා ටික ලියලා එව්වට පස්සේ මමයි අක්කයි ඒ වගේම පුන්සරත් එකතු වෙලා අපි ඒක අවශ්‍ය විදිහට අපේ සින්දුවට ගානට සෙට් කරගත්තා. ඉතින් ඒ ඔක්කොම අතරේ මම සින්දුවේ අනිත් එලිමන්ට්ස් ටික හදලා සින්දුවේ ට්‍රැක් එක රෙඩි කරගත්තා අපේ ෆයිනල් ලෝකල්ස් ටික දාන්න. ඉතින් දැන් ට්‍රැක් එකේ වැඩ ගොඩක් ඉවරයි. දැන් අපිට තියෙන ෆයිනල් රෙකෝඩින්ග්ස් ගන්න මම දැන් යන්න හදන්නේ කොළඹ. මේක කියනවා සැත්තට ප්‍රී කෝරස් එක ඔන්න කියපන් හමුවේ බෑ හැඟුම් නිරිතලි රඟාපෙහි මානවතින්නේ මායන්නම් ආයේ නොයනාසේ ඉන්නම් මధుරේ මාතනිවීමේ ඒක හරි වගේ. ඒක හරි වගේ. එකපාරට රිකෝඩ් කරා මේ බස් එකට දාලා ස්ටෝන් එක හදලා රිකෝඩ් කරා පස්සේ ප්‍රොසෙස් කරනවා දේසින් ඉතින් අපි ඒ විදිහට ඔඩියෝ රෙකෝඩින්ග්ස් ටික ඔක්කොම ඉවර කරගත්තා. ෆයිනල් ලෝගල්ස් ටික දාගත්තට පස්සේ මම ඒ ටික ඔක්කොම ගෙදර ගෙනල්ලා ඒ ටික ප්‍රොසෙසින් ඉවර කරලා ඔඩියෝ එක වැටි ඉවර කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔඩියෝ එක සම්පූර්ණ මියුරුනාට පස්සේ මම කරේ ලිරික්ස් වීඩියෝ එක හදන්න ගත්තා. ඉතින් මේක ලිරික්ස් වීඩියෝ එක කරෙත් මම. ඉතින් මේ තියෙන්නේ මම ඒක කරන එක. ඉතින් මේකෙන් පස්සේ අපි ප්‍රොජෙක්ට් එක වැටි ඉවර වෙනවා. ඉතින් ඒ විදිහට දවස් ගානක මහන්සියට පස්සේ වෙන ප්‍රොජෙක්ට් එක වැටි ඔක්කොම ඉවර වුණා. දැන් ඔඩියෝ එකත් ඉවරයි, වීඩියෝ එකත් ඉවරයි. දැන් මේක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ලොග් එක බලනවා කියන අර මේක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් මම පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා ගිහලා බලන්න, බලලා කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් එහෙනම් මේ ලොග් එකේ අන්තිම වෙනකම් බලපු ඔක්කොම thank you. ඉතින් ඉස්සරහට තමයි මේ වගේ වීඩියෝස් වලින් හම්බෙමු. එතකන් ජය වේවා.